ඇත්ත කතාවක් සිදු වුණේ කල්පිටි පුරවරේ මගේ තිබ්බ සුපිරි සංගක් කැඩුණු විස්තරේ පුටුවේ තියලා තිබ්බ සංගේ උඩ ඉඳගත්තේ ඒ විගසම ආයේ නැගිට්ටත් පැකට්ටුනේ මහත් ඒ විගසම ආයේ නැගිට්ටා ඒත් බඩු පැකට් එකට කඩන හරි වේදනයි හිතට ඇත්තට කියන්නේ ඔන්න ඔහොම වෙලා මමත් ෂෝකෙන් හිටියා පාරේ යද්දි කලඩි කඩේ වම්පස දැක්කා ඒකට ගිහින් තිබ්බ සංගක් මම තේරුවා ඒක දැම්ම එලියන් වගේ බීරද පැවසුවා එතකොට වයිෆ් ක බාණ්ඩ කනේ එලියන් කෙනෙක් වගේ හරි කතේ බෑ කියලා කිව්වා ඊට පස්සේ මම ඒක මාරු ගන්න තීරණය කරා මම ගන්න තීරණය කරා වෙන සංගක් ඒ පොලොයිඩ්ද කියලා බලාගන්නේ කොහොමද ඒක බලනකොට කළු පාටින් තියෙනවා. දැන් මේක බලනකොට මොකද්ද පේන්නේ ඕනේ යුවිලේරේද මේක පොළ රයිඩද කෙසේ නමුත් අඳුරය වැඩක් නෑමට ඕකේ කැටයම මේ කළු සංග්ලාසේ මට කැපෙනවා සිතුනේ සමග ඩිස්කවුන්ටේ බිලක් දැම්මා 22000 මහත්තයෝ 20000 බිලක් දැම්මා ඩිස්කවුන්ට් එකත් එක්ක මෙන්න බලාගන්න මේක ඔයාගේ දැනුමට ඔව් ඇසෙස් දුව බතු වෙනුවෙන් අදහස් වන්නේ මිනිස්සු ඇසේ ස්වභාවික පිළිවිද පෙන්නේ කාචාසිතත් මට ඔක තේරෙන්නේ නැහැ ඩිමීටර් කියන්නේ පියුපිලර් ඩිස්ටන්ස් කියලා කියන්නේ ඇහි බබාලා දෙන්නගේ අතර දුර මේක තාරුක සිද්ධි වීඩියෝ වල සාමාන්‍යයෙන් ඔය කට්ටියට වැදගත් දේවලුත් අපි කියා දෙනකොට අන්න එම කරලා මහත්තයෝ පැක් කරලා දුන්න ඇකවුන්ට් එක හම්බුණා 130 ක විතර වගේ ඒක සාමාන්‍යයෙන් සැලකුවොත් ඩිස්කවුන්ට් එකක් මම දැන් මේ මුහුති අරකට මම කල්පනා කරා මොකද්ද මේ කේස් එක කියලා ඉවරලා මට නම් තේරෙන්නේ නැහැ අතර මහත්තයා මේ ප්‍රොමෝෂන් නේ වික්‍රමාදිත්‍ය දන්නෙත් නැහැ මම කවුද කියලා මම දන්නෙත් නැහැ වික්‍රමාදිත්‍ය කවුද කියලා තාමරේ පෝලරයිස් කියන එක හිතා ගන්න බෑ. ෆස්ට් වර්ල්ඩ්. ටඩා බයි.